මේ ඔතන්ට දැන් අර වෘත්තීය මට්ටමේ කෑල්ලක් තව පොඩි දෙයක් දෙන්න ඕනේ. දැන් මමත් අයියත් එක්ක වැඩ කරපු නිසා අපිට විවිධ අත්දැකීම් විවිධ ප්‍රශ්න වලට අපි එකට මුහුණ දීපු නිසා ඔබ අපි වෙනුවෙන් යම් තැන්වලදී පෙනී සිටපු නිසා මම මේ කාරණේ අහන්න මම කැමති වැඩසටහන ඇතුලේ ඒක අපි පොයින්ට් කරලා තියෙනවා න ะ. මොකද ඒ ඔබ දාපු තනතුරුත් එක්ක ආපු ප්‍රශ්න සහ ඔබට පහළ තනතුරු වල හිටපු අය වෙනුවෙන් ඔබ පෙනී සිටපු කාරණයක් ගැන මට එකක් මෙතන පොයින්ට් කරලා තියන්න මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඒකයි වැදගත් වෙන්නේ. සමහරට ඒක කෙනෙකුට වැදගත් නොවෙන්න පුළුවන්. මට ඒක පොයින්ට් කරලා තියන්න අවශ්‍ය නිසා පුළුවන් නම් එහෙම ඒ වෙනුවෙන් පෙනී සිටීම කොහොමද උනේ කියන එක පොඩ්ඩක් මට මේක කියන්න පුළුවන්. විවිධ ආයතනවලදී මම මේක පෙනී සිටලා තියෙනවා. මොකද හේතුව කවදාවත් කෙනෙක්ට දැන් මම හිතනදී පෞද්ගලිකව මම මගේ නායකයව, මගේ ටීම් ලීඩර්ව, මගේ ආයතන ප්‍රධානියව, මගේ අංශ ප්‍රධානියව මම සෑහෙන විශ්වාස කරන පුද්ගලයෙක්. මම ඕනම ආයතනයක් යද්දී එකයි කියන්නේ. සර් මම සර්ව විශ්වාස කරනවා. සර්ට පුළුවන් මාව මිස්ලීඩ් කරන්න හරි නිවැරදි මාවතකට හරියට ගයිඩ් එකක් දෙන්න. සර් මාව මිස්ලීඩ් කරොත් කොහරි තැනකදී මම ඉවත්ව යෑම පමණයි සිද්ධ වෙන්නේ. සර්ට හානියක් වෙන්නේ නැහැ. ප්‍රශ්න ඉවරයි ඉතින් එයාට. මම ආයතන ඕනම ආයතනයක වැඩ කරනකොට ඔබ මාව නිවැරදි මාවතකට ගයිඩ් කරගෙන ගියොත් ඔබට මගෙන් සෑහෙන විශ්වාසයක් ගන්න පුළුවන්. වැඩක් ගන්නත් පුළුවන්. මම වැඩවලදී රමේෂ් දෙකක් බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි අවංකභාවය. වෘත්තීය තුල මා කෙරෙහි තියෙන අවංකභාවය. ඒ වෘත්තීය සම්බන්ධ. දෙවෙනි එක ඒ වෘත්තීය කරන්න පුළුවන්ද කියන මම උදාහරණයක් දෙන්නම්. මට වාහනයක් තියෙනවා නම් මම ඒකට රියදුරෙක් ගන්නවා නම් අපි බලන්න ඕනේ ලයිසන් එක තියෙනවද කියලා මූලිකව. එතකොට මට දෙන්නෙක් ඉන්නවා නම් කැන්ඩිඩේට්ස්ලා අපේක්ෂකයෝ ওই වෘත්තියට ඒ තමයි එක්කෙනෙක්ට හොන්දටම ඩ්‍රයිවිං පුළුවන් ලයිසන් එකක් තියෙනවා. තව කෙනෙක්ට ඩ්‍රයිවිං පුළුවන් හැබැයි ලයිසන් එක නැහැ. හරි. දැන් මම මේ දෙන්නගෙන් කාවද සිලෙක්ට් කරගන්න කියන නිර්ණායකීය තීරණය වෙන්නේ මවුන් දෙන්නගෙන් කවුද මට අවංකව වැඩ කරන්න කියන එක. වෘත්තීය අවංකභාවය. එතකොට මම බලනවා ලයිසන් එක තියෙන හොඳටම ඩ්‍රයිවිං පුළුවන් නමුත් විශ්වාස කරන්න බැරි මිනිහෙක්ව මගේ වැඩේට ගන්නවද? එහෙම නැත්නම් ඩ්‍රයිවිං පුළුවන් රියදුරු බලපත්‍රය නැති කෙනෙක්ට රියදුරු බලපත්‍රය අරන් දීලා මගේ වැඩේට ගන්නවද කියලා. විශ්වාසය. එතකොට ඒක තීරණය වෙන්නේ ඩිපෙන්ඩ් වෙන්නේ විශ්වාසයේ මත. එතකොට අර ඔබ අහපු ප්‍රශ්නේද මම ඒක ඒ විදිහට බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක්ගෙන් මම තව කෙනෙක්ට ඒ දේ දෙන්න ඕනේ. ඕක මේ මොකද්ද ඔකට කියන්නේ තමන්ව උපමාවට ලක් කර ගැනීමනේ අත්උපනායක ධර්මවර්යය කියලා ඔකට කියනවා. එතකොට බුද්ධ දර්ශනේ. එතකොට ඒ කියන්නේ තමන්ට වෙන්නේ නැති කිසි දෙයක් ඕන් නැහැ කියලා හිතන දෙයක් ඇයි අපි අනුන්ට කරන්නේ? එතකොට ඔබ අර කියපු දේවල් මම සමහර ආයතන මම එක තැනක වැඩ කරනකොට මගේ ස්ටාෆ් එකේ මගේ වැඩ කරන අයට කවුරු හරි වෙන සෙක්ෂන් එකකරි වෙන කොහේ හරි තැනක කෙනෙක් ප්‍රශ්නයක් ඇති කරගෙන ආවොත් මම මගේ එකා වෙනුවෙන් පෙනී ඉන්නවා. පැහැදිලිව. මම පෙනී ඉන්නවා. හැබැයි ඒ පෙනී සිටීම ඩිපෙන්ඩ් වෙනවා. ඒක පදනම් වෙනවා. ඒක මත පදනම් වෙන්නේ මොකද්ද? අර පුද්ගලයා මාත් එක්ක තිබෙන විශ්වාසය මත. ඒතර මම කියන්නේ හැමතිස්සෙම ඔයා මට ඇත්ත කියන්න වෙච්ච කේස් එක මොකද්ද කියලා. මම ඒක හැන්ඩල් කරලා දෙන්නම්. වැරදි නම් මම ඒක ඉන්ෆෝම් කරන්නම්. හැබැයි වැරද්ද මටත් හංගන්න එපා. හැබැයි මගේ කොල්ලා හරි කෙල්ලා හරි වැරද්දක් නැත්තම් රමේෂ් මම පිට එකෙක්ට ඇඟිල්ලක් ගහන්න ඉඩ තියන්නේ නැහැ මගේ උන්ට. මාත් එක්ක වැඩ කරන කිසිම කෙනෙක්ට මම ඇඟිල්ලක් ගහන්න ඉඩ තියන්නේ නැහැ. මගේ එකා නිවැරදි නම් මං ඌවෙනින් පෙනී සිටින මට ජොබ් එක තිබ්බත් එක නැතත් එක. මොකද හේතුව එහෙම විශ්වාසයක් ගොඩනගා ගත්තාම මට සමහර වෙලාවට ඒ පෞද්ගලිකව බැලුවොත් කෙටි කාලීන අලාභයක් සිද්ධ වෙනවා. හරි? සමහරලාට මං ඕනනම් ඒ ජොබ් රෝල් එක නොකර ඉඳී. හරි ඕනේ. හැබැයි මං දීර්ඝ කාලීනව කෙනෙක්ව earn කරගන්නවා පස්සේ කාලෙක මගේ හොඳ වැඩකට විශ්වාසවන්තව තියාගන්න. එතකොට එහෙම පෙනී සිටීම ඇතැම් විට මම තනතුරු නොසලකා හැර කරලා තියෙනවා. ඒක දන්න නිසා තමයි මම මේ කාරණේ පොයින්ට් කරලා තියන්න මේක ඇතුලේ ඇහුවේ. ඉතින් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න මිනිස්සු වෙනුවෙන් කතා කරන්න මම හිතන්නේ තව ඉස්සරහටත් ඒ ලයිෆ් එක ඒ විදිහම තමයි. ඒක වෙනසක් නැහැ.